මම කවදාවත් හිතුවේ නැහැ මගේම සොයුරිය, මගේම ලේ, මගේ ළමා කාලයත් එක්ක හැදී වැඩුණු එකම නංගි දවසක මගේ සැමියව මගෙන් උදුරගන්න උත්සාහ කරයි කියලා. ඒත් ඊටත් වඩා කම්පනයට පත් කළ දෙයක් තිබුණා. ඇය ඒක මගෙන් සඟවන්න උත්සාහ කළේවත් නැහැ. ඇය මගේ ඇස් ඉදිරිපිටම මගේම නිවසේදී මගේම සැමියා සමග ඇගේ සම්බන්ධය පෙන්වන්න පටන් ගත්තා. කිසිම ලැජ්ජාවක් නැතුව, කිසිම බයක් නැතුව, කිසිම පසුතැවීමක් නැතුව. මම මේ කතාව කියන්නේ පළිගැනීමේ හැඟීමකින් නෙවෙයි. මම මේ කතාව කියන්නේ අපි ආදරය කරන මිනිස්සු ගැන අපි තියෙන විශ්වාසය කොච්චර ගැඹුරු වුණත් සමහර වෙලාවට ඒ විශ්වාසයම අපේ ලොකුම වේදනාව බවට පත් වෙන්න පුළුවන් කියලා කියන්නයි. මගේ නම ගයනි විජේසිංහ. මට වයස අවුරුදු 29යි. මම කොළඹට ආසන්න නගරයක පාසලක ගුරුවරියක් විදිහට සේවය කළා. බැලූ බැල්මට මගේ ජීවිතය සාමාන්‍යයි. ස්ථාවර රැකියාවක් තිබුණා. ආදරණීය සැමියෙක් හිටියා. අපි ජීවත් වුණේ කුඩා වුණත් හරිම ලස්සන සුන්දර නිවසක. ඒත් ඒ හැම දෙයක්ම යටින් මට නොපෙනුණු ඉරිතැලීමක් තිබුණා. මට හිටියේ එකම එක නංගි කෙනෙක්. ඇගේ නම රසිකා. ඇය මට වඩා අවුරුදු 3කින් බාලයි. අපි දෙන්න කුඩා කාලේ ඉඳන්ම හැදී වැඩුණ එකට. එකම කාමරේ නිදාගත්තේ. ඇඳුම් පවා හුවමාරු කරගෙන ඇඳා. අපි අතර කිසිම රහසක් කියලා දෙයක් තිබුණේ නැහැ. අපේ අම්මා නිතරම මට කියනවා ලොකු දුව නංගිව හොඳින් බලා ගන්න. එයා තමයි ඔයාට ඉන්න එකම නංගි කියලා. මං ඒ වචන කවදාවත් අමතක කළේ නැහැ. රසිකා කියන්නේ ලස්සන ගැහණු ළමේ. ඇගේ සිනහව, ඇගේ විශ්වාසයෙන් කතා කරන විදිය, මිනිස්සු එක්ක හැසිරෙන ආකාරය, ඒ හැම දෙයක් නිසාම මිනිස්සු ඇය දිහා නිතරම අවධානය යොමු කළා. ඒ ගැන කවදාවත් මට ඊර්ෂ්‍යාවක් තිබුණේ නැහැ. ඒ වෙනුවට මං ඇය ගැන ආඩම්බර වුණා. මොකද ඒ මගේ නංගි නිසා. මගේම කොටසක්. චාමින්ද මම මුලින්ම හඳුනගත්තේ විශ්වවිද්‍යාලයේදී. ඔහු ඉංජිනේරු ශිෂ්‍යයෙක්. හරිම නිහඬයි. ඒ වගේම බුද්ධිමත්. ටිකක් ලැජ්ජයි. අපි මුලින්ම මිතුරන් වුණා. ඒ මිත්‍රත්වය ටිකෙන් ටික ආදරයක් බවට පත් වුණා. අවුරුදු 3ක් අපි පෙම්වතුන් විදියට හිටියා. ඊට පස්සේ තමයි අපේ විවාහය සිද්ධ වුණේ. අපේ විවාහ දිනේ මගේ නංගි තමයි මගේ දෙවෙනි මනමාලි විදියට හිටියේ. මුළු දවසම ඇය මගේ ළඟින්ම හිටියා. මගේ ඇඳුම හදන්න උදව් කළා. මගේ අත අල්ලගෙන ඇය මට කිව්වා, "අක්කේ, ඔයා හරිම වාසනාවන්තයි. චාමින්ද වගේ කෙනෙක් ඔයාට හම්බ වෙන්න." ඇගේ මුහුණේ තිබුණේ ලොකු සතුටක්. එහෙම තමයි එදා මං හිතුවේ. විවාහයෙන් පස්සේ ගත වූ අවුරුදු 2 අපේ ජීවිතයේ සුන්දරම කාලයක් වුණා. චාමින්දයි මායි නගරයේ කුඩා නිවසක ජීවත් වුණා. නංගිත් අපේ නිවසට නිතරම ආවා. උත්සව වලට, විශේෂ දවස් වලට, සමහර සතියාන්ත වලටත් ඇය අපේ නිවසේ නතර වුණා. මොකද ඇයගේ නිවස අපේ නිවසට වඩා දුරින් තිබුණ නිසා. ඒක මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද එයා මගේ නංගි. මගේ සැමියටත් ඇය ගරු කරනවයි කියලයි මම හිතුවේ. ඒත් අද ආපහු හැරිලා බලනකොට ඒ කාලේ මං දැක්ක පුංචි පුංචි දේවල් ගොඩක් තිබුණා. ඒත් ඒවායේ සැබෑ අර්ථය මට තේරුනේ නැහැ. රසිකා චාමින්ද එක්ක කතා කරන විදිහ ටිකෙන් ටික වෙනස් වුණා. ඇය ඔහු එක්ක නිතරම සිනාසුණා. චාමින්ද කැමති කෑම මොනවද කියලා ඇය දැනගෙන හිටියා. ඔහු කැමති සංගීතය, ඔහුගේ රුචි අරුචිකම් පවා ඇයට හොඳට මතක තිබුණා. ඒත් මං ඒ හැම දෙයක්ම දැක්කේ ආදරණීය නංගි කෙනෙක්
තමන්ගේ අක්කගේ සැමියා ගැන සැලකිලිමත් වෙන විදිහට මගේ මිතුරියන්ට පවා මම කියලා තිබුණා. රසිකා කොච්චර හොඳ නංගි කෙනෙක්ද බලන්න. චාමින්ද ගැනත් කොච්චර සැලකිලිමත්ද. හේත් අද ඒ වචන මතක් වෙනකොට මට මං ගැනම දුක හිතෙනවා. මං එදා කොච්චර අන්ධ වෙලාද ඉඳලා තියෙන්නේ. මගේ ජීවිතේ වෙනසක් දැනෙන්න පටන් ගත්තේ මම ගැබිගත් පසුවයි. ඒ මගේ පළමු ගැබ් ගැනීම. මං ඒ ගැන කියන්න බැරි තරම් සතුටු වුණා. චාමින්දත් ඒ වගේම සතුටු වුණා. අපේ අලුත් බබා වෙනුවෙන් කාමර සූදානම් කළා. පුංචි ඇඳුම් ගත්තා. පුංචි ඇඳක් ගෙනාවා. ඒ දවස්වල මට හිතුනේ මගේ ලෝකේ සම්පූර්ණයි කියලා. ඒත් රසිකට මගේ ගැබ් ගැනීම ගැන කිව්ව දවසේ ඇගේ ප්‍රතිචාරය මට ටිකක් අමුතුයි කියලා හිතුණා. ඇය නියමයි. එහෙම කියලා විතරයි කිව්වේ. ඒත් ඇගේ හඬේ තිබුණේ මං බලාපොරොත්තු වූ සතුට නෙවෙයි. ඇය මට කිව්වා අක්කේ ඔයාට මේ හැම දෙයක්ම හරියට කළමනාකරණය කරගන්න පුළුවන්ද? ඔයා කරන රැකියාවත් එක්ක. මං ඒක නංගි කෙනෙක්ගේ සැලකිල්ලක් විදිහට තමයි ගත්තේ. ඒත් ඊට පස්සේ ඇය අපේ නිවසේට එන හැම අවස්ථාවකම චාමින්ද එක්ක වැඩි කාලයක් ගත කරන්න පටන් ගත්තා. මං කුස්සියේ ඉන්නකොට ඕන් දෙන්න සාලේ කතා කරනවා. මං සාලෙට එනකොට ඒ කතාව එයාලා නතර කරනවා. ඒක දවසක් මං ඇහැව්වා. මොනවද ඔයාලා කතා කර කර ඉන්නේ කියලා. එතකොට නංගි hina වෙලා කිව්වේ චාමින්දගේ වැඩක් ගැන කතා කළේ. චාමින්දත් ඒකම තහවුරු කළා. ඒ නිසා මට සැක කරන්න තරම් හේතුවක් තිබුණේ නැහැ. හේත් තවත් සිදුවීමක් මට අදටත් හොඳට මතකයි. එදා මගේ බඩට හරියටම මාස 3යි. මං එදා හිටියේ හරිම අසනීප තත්ත්වයෙන්. මට ඔක්කාරය තිබුණා. චාමින්ද මට කිව්වා ෆාමසියට ගිහින් බෙහෙත් අරන් එන්නම් කියලා. ඔහු පිටත් වෙලා ගියා. ඒත් පැයක් ගත වුණත් ඔහු ආවේ නැහැ. මං ඔහුට කතා කරන්නද කියලා හිතමින් ඉන්නකොට ඔහුගේ දුරකථනයට පණිවිඩයක් ආවා. දුරකථනයේ මේසේ උඩ තිබුණා. මං කිසිම අරමුණකින් තොරව ඒ පණිවිඩය බැලුවා. ඒ පණිවිඩය මගේ නංගිගෙන්. එහි තිබුණේ ෆාමසිය ළඟට වෙලා ඉන්නවනේ. මාවත් හම්බ වෙන්න ආවේ. ගායනිට කියන්න එපා අපි දෙන්න එකට ඉන්නවයි කියලා. මගේ හිත එක මොහොතකට නතර වුණා වගේ දැනුණා. ඒ පණිවිඩයේ තිබුණු නම මම පැහැදිලිවම දැක්කා. රසිකා. ඒ මොහොතේ මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මගේ මුළු ශරීරයම සීතල වෙලා ගියා. මට තිබුණු ඔක්කාරයත් තව වැඩි වුණා. ඒත් මම දුරකථනය ආපහු තිබුණු තැනම තිබ්බා. චාමින්ද ගෙදර ආවම ඔහු කිව්වේ ෆාමසියේ ගොඩක් සෙනග හිටියා. ඒකයි මෙච්චර වෙලා ගියේ කියලා. මට ඔහුගෙන් ඒ ගැන අහන්න හිතුණා. ඒත් මගේ ඇතුළෙන්ම බයක් මතුවුණා. ඔව් සමහර විට මං වැරදි ඇති. සමහර විට මම මේ දේවල් ඕනාට වඩා හිතනවා ඇති. මම ප්‍රෙග්නන්ට් නිසා මට හැම දෙයක්ම ලොකුවට දැනෙනවා ඇති. මම මාවම සංසුන් කරගත්තා. ඒත් ඊළඟ මාසෙ කිහිපය තුල මං ඔවුන් දෙන්නව නිහඬවම නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. කිසිම දෙයක් නොකිය කිසිවෙකුට සැකයක් ඇති නොවන විදිහට. රසිකා අපේ ගෙදර එන වෙලාවන් චාමින්දගේ දුරකථනයට එන පණිවිඩ ඔවුන් දෙන්න එකිනෙකා දිහා බලන ආකාරය මේ හැම දෙයක්ම වෙන වෙනම බැලුවාම වැරද්දක් පෙනුනේ නැහැ. ඒත් ඒ හැම දෙයක්ම එකට එකතු කරලා බලනකොට මගේ හිතට එකම එක ප්‍රශ්නයක් ආවා. ඇත්තටම මේ දෙන්න අතර මොකක්ද වෙන්නේ? ඒක දවසක් මට චාමින්දගේ දුරකථනයේ මුරකේතය දැනගන්න ලැබුණා. මං ඔහුගේ පණිවිඩ බලන්න ගත්තා. පණිවිඩ කිහිපයක් මකා තිබුණා. ඒත් රසිකාගේ නම තිබුණු පණිවිඩ කිහිපයක් තවමත් එහි තිබුණා. එහි එක පණිවිඩයක තිබුණේ මට ඔයාව ගොඩාක් මතක් වෙනවා. ඊළඟට චාමින්දගේ පිළිතුර තිබුණා. මටත් ඔයාව ගොඩක් මතක් වෙනවා. හෙට හම්බ වෙමුද?
ඊළඟ පණිවිඩය. ගායනිට කියන්න බැහැ මේ දේවල්. එයා දැන් ප්‍රෙග්නන්ට්. එයාට අනවශ්‍ය මානසික පීඩනයක් දෙන්න එපා. මගේ අත් දෙක වෙවුලන්න පටන් ගත්තා. දුරකථනය මගේ අතින් වැටෙන්න ගියා. මං කුස්සියට දුවගෙන ගිහින් වමනය කළා. ඒ වෙලාවේ මගේ කුස තුල මාස 5ක පුංචි දරුවෙක් හිටියේ. මං මොකද කරන්නේ? කාටද කියන්නේ? මගේ අම්මට කිව්වොත් ඇය කම්පා වෙයි. මගේ මිතුරියන්ට කිව්වොත් මේක ඔවුන් අතර රහසක් නොවි කතාවක් බවට පත් වෙයි. චාමින්දගෙන් ඇහැව්වොත් ඔහු මොනවා කියයිද? සියල්ල ප්‍රතික්ෂේප කරයිද? මේක බොරුවක් කියලා කියයිද? ඒ නිසා මම තීරණය කළා. තව ටිකක් ඉවසනවා. ඇත්ත සම්පූර්ණයෙන්ම එළියට එනකන් බලාගෙන ඉන්නවා. මාස 3කට පස්සේ මගේ චූටි දුව ඉපදුනා. අපි ඇයට සෙනුරි කියලා නම තිබ්බා. ඒ කාලේ රසික මට ගොඩාක් උදව් කළා. දරුවා බලාගන්න මගේ ළඟින්ම හිටියා. ඒ නිසා මං ආයෙත් යව සැක කරන්න පටන් ගත්තා. සමහර විට මං වැරදි ඇති. සමහර විට මං හැම දෙයක්ම වැරදි විදියට තේරුම් අරගෙන ඇති. ඒත් ඇත්ත ඊට හාත්පසින්ම වෙනස්. මගේ දුව ඉපදිලා සති 3කට පස්සේ එක රාත්‍රියක චාමින්ද මට කිව්වා මට කාර්යාලේ වැඩක් තියෙනවා අද ටිකක් පරක්කු වෙයි එන්න කියලා. මං පුංචි දුව එක්ක ගෙදර තනි වුණා. දරුවා නිදාගත්තට පස්සේ මාත් වෙහෙසටපත් වෙලා නිදාගත්තා. මධ්‍යම රාත්‍රියේ දුරකථනයකට පණිවිඩයක් ලැබුණු ශබ්දයකින් මම අවදි වුණා. ඒත් ඒ මගේ දුරකථනයේ ශබ්දය නෙවෙයි. චාමින්දගේ දුරකථනය ගෙදර තිබ්බා. ඔහු ඉක්මනින් පිටව ගිය නිසා එය අරගෙන ගිහින් තිබුණේ නැහැ. මම ඔහුගේ දුරකථනය අතට ගත්තා. එහි තිබුණේ කෙටි පණිවිඩයක් රසිකාගෙන්. ඒ සමගම ඇගේ ඡායාරූපයත් පෙනුණා. පණිවිඩයේ තිබුණේ කෙටි වචන කිහිපයක්. ගායනි නිදාගත්තට පස්සේ එන්න. මගේ ලෝකය ඒ මොහොතේම කඩා වැටුණා වගේ. චාමින්ද කාර්යාලයේ වැඩකට ගියා කියලා කිව්වත් ඔහු ගිහින් තියෙන්නේ රසික හමු වෙන්න. මං ඒ රාත්‍රියේම තීරණයක් ගත්තා. මගේ දුව මගේ මිතුරියකගේ නිවසේ තියලා මට හදිසි වැඩක් තියෙනවා ටික වෙලාවකට දුව බලා ගන්න පුළුවන්ද කියලා ඇගෙන් ඉල්ලුවා. ඇය ඒකට එකඟ වුණා. මං කාර් එකෙන් රසිකාගේ නිවස තිබුණු මහල් නිවාස සංකීර්ණය වෙත ගියා. එතනට ගියාමයි මං දැක්කේ චාමින්දගේ අතුරුපැදිය එතන නවත්තලා තිබුණා. මම මොහොතක් ඒ දිහා බලාගෙන හිටියා. මගේ මුළු ඇඟම වෙවුලනවා. හේත් මං ආපහු හැරුණේ නැහැ. මං ගොඩ නැගිලා ඇතුළටම ගියා. පාටිපෙළ නැගලා රසිකාගේ නිවසේ දොර ළඟට ගියා. දොර අගුළු දමා තිබුණ නැහැ. මං දොර විවෘත කළා. ඇතුළටම ගියා. හෙදා දැක්ක දේ මගේ ජීවිතේ කිසිම දවසක මට අමතක වෙන්නේ නැහැ. රසිකයි චාමින්දයි සාලේ සෝෆාව මත එකට වාඩි වෙලා ඉන්නවා. ඔවුන් දෙන්නම මාව දැක්කා. ඒත් ඔවුන්ගේ මුහුණවල තිබුණේ බයක්වත් ලැජ්ජාවක්වත් පසුතැවීමක්වත් නෙවෙයි. රසිකා හෙමින් නැගිට්ටා. මං ඇගේ මූණ දිහා බලාගෙන හිටියා. මම බලාපොරොත්තු වුණේ එකම එක දෙයයි. පසුතැවීමක්. ඒත් ඒ වෙනුවට ඇගේ මුහුණේ තිබුණේ පුදුම සහගත සංසුන්කමක්. ඇය මට කිව්වා අක්කේ ඔයා දැන් මේ ගැන දැනගන්න ඕන කාලේ ඇවිල්ලා. මගේ කටින් වචන පිට වුණේ නැහැ. ඇය දිගටම කතා කළා. අක්කේ මම චාමින්දට ආදරෙයි. මගේ හුස්ම හිර වුණා වගේ දැනුණා. ඒ ආදරය පටන් ගත්තේ ඔයාගේ විවාහයටත් කලින් අක්කේ. මං ඇය දිහා බලාගෙන හිටියා. මොකක්ද ඔයා කිව්වේ? මම චාමින්දව මුලින්ම දැක්කේ ඔයාටත් කලින් අක්කේ. ඇත්තටම කිව්වොත් ඔයාව ඔහුට හඳුන්වලා දුන්නෙත් මමයි. ඒක ඔයාට මතක ඇති. ඔව් මගේ මතකයට ඒ දවස ආවා. ඒත් අය මගේ වචනේ නැවැත්තුවා. අක්කේ ඔහු ඔයාව තෝරගත්තා. ඒත් ඔහුට ඇත්තටම ඕන උනේ මාව.
මම චාමින්ද දිහා බැලුවා. ඔහු නිහඬව බිම බලාගෙන හිටියා. චාමින්ද, මගේ හඬ වෙවුලනවා. මේ කියන දේවල් ඇත්තද? ඔහු කිසිවක් කීවේ නැහැ. ටික වෙලාවකට පස්සේ ඔහු හිස පහත් කරගෙන කිව්වා, ගායනි, මට සමා වෙන්න. මගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා. ඔහු දිගටම කියන්න ගත්තා. ඒත් මේක ඇත්ත. මම රසිකට ආදරෙයි. ඒ හැඟීම මට ගොඩ කාලෙක ඉඳන් තිබුණේ. මම රසිකා දිහා බැලුවා. ඇගේ මුහුණේ තවමත් පසුතැවීමක් තිබුණේ නැහැ. මම අමාරුවෙන් වචන ගැලපුවා. නංගි, මගේ දුවට තාම මාස 3යි. ඇය මගේ දිහා බලාගෙන සංසුන්ව කියනවා, ඔව් මම දන්නවා. එහෙනම් කොහොමද ඔයාට මෙහෙම කරන්න පුළුවන්? ඇය මොහොතක් නිහඬව හිටියා. අක්කේ, ජීවිතේ සමහර දේවල් අපිට තෝරගන්න බෑ. හදවතේ තියෙන හැඟීම්, ලේ බැඳීම් වලට වඩා ශක්තිමත් වෙන්න පුළුවන්. හේ වචන ඇහුණු මොහොතේ මට එකම එක දෙයක් තේරුණා. ඇය කළ දේ ඇය වරදක් විදියට දකින්නේ නැහැ. ඇය ඒක තමන්ගේ ආදරය වෙනුවෙන් කළ දෙයක් විදිහට විතරයි ඇය දැක්කේ. මම තවත් කිසිවක් කිව්වේ නැහැ. මම ආපහු හැරුණා. මං එතනින් එළියට ආවා. මගේ මුළු ශරීරයම වෙවුලමින් තිබුණා. මගේ ජීවිතයම එක මොහොතක කඩා වැටුණා වගේ දැනුණා. මට අම්මට කතා කරන්න ඕන වුණා. ඒත් ඒ වෙලාවේ රාත්‍රී 1ත් පහු වෙලා තිබුණා. මම මගේ මිතුරියගේ නිවසට ගිහින් මගේ පුංචි දුවව අරගෙන ආපහු ගෙදර ආවා. ගේ ඇතුළට ආවහම හැම දෙයක්ම වෙනදා වගේම තිබුණා. ඒත් මට ඒ ගෙදර වෙනදා වගේ දැනුනේ නැහැ. මම දුවව තුරුළු කරගෙන බෙහෙත්තියට හේතු වෙලා හිටියා. මගේ හිතේ එකම එක සිතුවිල්ල. මං විශ්වාස කරපු මිනිසු හැමෝම මාව රවට්ටලා. ඊළඟ දවසේ චාමින්ද ගෙදර ආවා. ඔහුගේ මුහුණේ පසුතැවීමක් තිබුණා. හේත් ඒ පසුතැවීම මාව ආපහු තෝරගන්න තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු මට කිව්වා, ගායනි, ඔයාට මේ විදිහට වේදනාවක් දුන්න එක ගැන මට කනගාටුයි. ඒත් මට රසිකව අත්හැර ගන්න බෑ. මං ඔහු දිහා බලාගෙන ඇහුවා, එතකොට ඔයාගේ දුව? ඔහු ටික වෙලාවක් නිහඬව හිටියා. ඊට පස්සේ කිව්වා, මම දුවගේ ජීවිතේ ඉන්නවා. ඒත් අපි දෙන්න අතර තිබුණු විවාහය ඒක ඉවර වෙලා ඉවරයි. මම ඔහුගෙන් අන්තිම ප්‍රශ්නය ඇහුවා, කොච්චර කාලයක ඉඳන්ද චාමින්ද? ඔහු නිහඬව හිටියා. ඒ නිශ්ශබ්දතාවයම මට පිළිතුරක් වුණා. හෙත් අන්තිමේ ඔහු කිව්වා, අවුරුදු 3ක්. මගේ හදවත තවත් බිඳුණා. අවුරුදු 3ක්. ඒ කියන්නේ මේක එක දවසක සිදු වූ වැරද්දක් නෙවෙයි. එක රහසක් විදිහට වසර ගණනාවක් තිස්සේ පවත්වගෙන ගිය සම්බන්ධයක්. මං ඔවුන් දෙන්නව විශ්වාස කරමින් ජීවත් වූ හැම දවසකම ඔවුන් දෙන්න මගෙන් සංගවලා තවත් ජීවිතයක් ගොඩනගමින් ඉඳලා තියෙන්නේ. මං අවසානයේ අම්මට හැම දෙයක්ම කිව්වා. ඇය මුලින්ම විශ්වාස කළේ නැහැ. ඇය කම්පණියෙන් වගේ කියෙව්වා, රසිකා එහෙම දෙයක් කරයිද ගායනි? සමහර විට ඔයාට වැරදිලා ඇති. ඒ වචන මට තවත් වේදනාවක් දුන්නා. මගේම අම්මා මාව සැක කළා. ඒත් වැඩි කාලයක් යන්න කලින් සත්‍යය ඇය ඉදිරියේම පැහැදිලි වුණා. රසිකම අම්මට හැමදේම කිව්වා. අම්මේ, මම චාමින්දට ආදරෙයි. අම්මගේ මුහුණ වෙනස් වුණා. ඇය කෝපෙන් රසික දිහා බැලුවා. හොයාට ලැජ්ජාවක් නැද්ද රසිකා? රසිකා නිහඬව හිටියා. ගායනි ඔයාගේම අක්කා. ඔයා ඇගේ සැමියා එක්ක සම්බන්ධයක් තියාගෙන එයාගේ පවුල විනාශ කරලා ඒක ආදරයක් කියලා කියන්න පුළුවන්ද? රසිකාගේ පිළිතුර මට අදටම මතකයි. අම්මේ, මං ඒක හිතලා කළ දෙයක් නෙවෙයි. ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙනවා. මට මගේ හැඟීම් නවත්ත ගන්න බෑ. මේ මොහොතේ මට තේරුණා රසික ඇගේ ක්‍රියාව තුළ කිසිම වරදක් දකින්නේ නැහැ. ඇය තමන්ගේ ආදරය කියන වචනේ යොදාගෙන තමන් කළ හැම දෙයක්ම
සාධාරණීකරණය කරගෙන තිබුණා. ඊළඟ මාස කිහිපය මගේ ජීවිතයේ අමාරුම කාලය වුණා. මං දුවත් එක්ක අම්මගේ නිවසේ නතර වුණා. මගේ ගුරු රැකියාව දිගටම කරගෙන ගියා. දුවව හදාගත්තා. හේත් රාත්‍රී කාලවලල මං තනියවම අඬපු අවස්ථා ගොඩාක් තිබුණා. සමහර දවස්වල මට හිතුණා මේ හැම දෙයක්ම දරාගන්න බැහැයි කියලා. ඒත් ඒ හැම වතාවකම මගේ දුව දිහා බලද්දි මට එක දෙයක් මතක් වුණා. මං ඇය වෙනුවෙන් ශක්තිමත් වෙන්න ඕනේ. මගේ හොඳම මිතුරිය දමයන්ති මගේ ළඟින්ම හිටියා. දවසක් ඇය මට කිව්වා, "ගායනි, ඔයා දුර්වල කෙනෙක් නෙවෙයි. ඔයාට දැන් වේදනාවක් තියෙනවා. ඒක වෙනම දෙයක්. ඒත් ඔයා තවමත් මෙතන ඉන්නවා. ඒක ඔයාගේ ශක්තිය." ඒ වචන මට විශාල ශක්තියක් වුණා. මම නීතිඥයෙක් හමු වුණා. දික්කසාද ක්‍රියාවලිය ආරම්භ කළා. චාමින්ද ඒකට විරුද්ධ වුණේ නැහැ. ඔහුට ඕන වුණේ මගේ නංගි එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. අවුරුදු 2කට පස්සේ අපේ දික්කසාදේ අවසන් වුණා. ඊට පස්සේ චාමින්දයි රසිකයි විවාහ වුණා. මට ඒ ගැන කිසිම ආරාධනාවක් ලැබුණේ නැහැ. ඒ විවාහය ගැන මං දැනගත්තෙත් මගේ මිතුරන්ගෙන්. ඒ වෙලාවේ පුදුම දෙයක් සිද්ධ වුණා. මට කෝපයක් දැනුනේ නැහැ. මට දුකක් දැනුනේත් නැහැ. මට දැනුනේ ලොකු නිදහස් වීමක්. මගේ ජීවිතයේ අවසානයේ මගේම අතට ආව වගේ හැඟීමක්. වසර 5කුත් ගත වුණා. සෙනවිරි දැන් පාසල් යන ලස්සන දක්ෂ පුංචි දුවෙක්. මම මගේ ගුරු වෘත්තියේ ඉදිරියටම ගියා. අවසානයේ මම පාසලේ ප්‍රධාන ගුරුවරියක් බවට පත් වුණා. මං නැවත විවාහ වුණේ නැහැ. ඒත් ඒ ගැන මට කිසිම පසුතැවීමක් තිබුණෙත් නැහැ. මගේ ජීවිතේ තිබුණේ සාමය, මගේ පුංචි දුව, මගේ රැකියාව, මගේ නිදහස. ඒ දේවල් මට ප්‍රමාණවත් වුණා. චාමින්ද සහ රසික ගැන මට ඉඳ හිට ආරංචි වුණා. ඔවුන්ගේ විවාහ ජීවිතයත් ඒ තරම් සාර්ථක නොවූ බව මට දැනගන්න ලැබුණා. සමහර විට පාවාදීමක් මත ගොඩනැගුණු සම්බන්ධතාවයකට විශ්වාසය කියන දේ සොයාගන්න අමාරු ඇති. ඒ ගැන මට සතුටක්වත් දුකක්වත් දැනුනේ නැහැ. මං ඒ ජීවිතෙන් බොහෝ දුරක් ඇවිත් තිබුණා. දවසක් මට රසිකව හම්බ වුණා. ඇය තනිවම නෙවෙයි. ඇයත් එක්ක ඇගේ දරුවෙක් හිටියා. මං ඇය දිහා බැලුවා. වසර ගණනාවකට කලින් මම දැකපු ඒ ආඩම්බරය ඇගේ මුහුණේ තිබුණේ නැහැ. ඇගේ ඇස්වල තිබුණේ කඳුළු. ඇය මට ලං වෙලා කිව්වා, "අක්කේ, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා." මං නිහඬව ඇය දිහා බැලුවා. ඇය හිස පහත් කරගෙන කිව්වේ, "අනේ අක්කේ, මට සමා වෙන්න." මං කිසිවක් කිව්වේ නැහැ. ඇය දිගටම කතා කළා. "ඇත්තටම මට සමා වෙන්න අක්කේ. එදා මං හිතුවේ ආදරේ කියන්නේ හැම දෙයක්ම සාධාරණීකරණය කරන දෙයක් කියලා. ඒත් දැන් මට තේරෙනවා අක්කේ, මම කළ දේ කිසිම විදිහකින් සාධාරණීකරන්න බෑ." ඇගේ හඬ වෙවුලනවා. "මං ඔයාව තුවාල කළා. ඔයාගේ දුවවත් තුවාල කළා. ඒකට මට කිසිම නිදහසට කරුණක් නැහැ." මං ඇය දිහා ටික වෙලාවක් බලන් හිටියා. මට ඇය ගැන තව දුරටත් කෝපයක් තිබුණේ නැහැ. ඒත් ඒ කියන්නේ මට හැම දෙයක්ම අමතක වෙලා කියන එක නෙවෙයි. මම සෙමින් කිව්වා, "රසිකා, මං දැන් ඔයාට වෛර කරන්නේ නැහැ." ඇය මගේ දිහා බැලුවා. "ඒත් අපිට ආපහු ඉස්සර වගේ අක්කයි නංගි විදිහට ජීවත් වෙන්න බෑ." ඇගේ ඇස්වල කඳුළු පිරුණා. මම දිගටම එයාට කිව්වා, "ඔයා එදා තෝරගත්තේ ඔයාගේ ජීවිතය. ඒ තීරණයේ ප්‍රතිඵලත් ඔයාටම බාර ගන්න වෙනවා. මං දැන් මගේ ජීවිතයේ වෙනමම මාර්ගයක යනවා." රසික හිස වැනුවා. ඇය තවත් කිසිවක් නොකියා එතනින් පිටව ගියා. මං ඇය යන දිහා ටික වෙලාවක් බලන් හිටියා. ඒත් මේ වතාවේ මගේ හිතේ වේදනාවක් තිබුණේ නැහැ. මට තිබුණේ එකම එක හැඟීමක්. මං අවසානයේ ඒ අතීතයෙන්
නිදහස් වෙලා. ඉතින් මම මේ කතාව කියන්නේ පරිගැනීම වෙනුවෙන් නෙවෙයි. මම මේ කතාව කියන්නේ එකම එක දෙයක් කියන්නයි. අපි කෙනෙකුට ආදරය කළා කියලා ඔහු හෝ ඇය අපිට සදාකාලිකවම විශ්වාසවන්ත වෙයි කියලා සහතිකයක් නැහැ. අපි කෙනෙකුට ලේ බැඳීමක් තිබුණයි කියලා ඔහු හෝ ඇය අපිව කිසිදා තුවාල නොකරයි කියලා සහතිකයක් නැහැ. මගේම නංගි මගේ ළමා කාලේ බෙදාගත්ත මගේම ලේ මං විශ්වාස කළ මගේම සැමියා ඒ දෙන්නම මාව ගැඹුරින්ම තුවාල කළා. ඒ වේදනාව මගේ ජීවිතයේ අවසානය වුණේ නැහැ. ඒ වේදනාවෙන් පස්සේ මං ආයෙ නැගිට්ටා. මගේ පුංචි දුවව හදාගත්තා. මගේ රැකියාවෙන් ඉදිරියට ගියා. මගේ ජීවිතය ආපහු ගොඩනගා ගත්තා. ඒ වගේම මට කාලයත් එක්ක එක දෙයක් තේරුණා. සැබෑ ආදරය කවදාවත් තවත් කෙනෙකුගේ කඳුළු මත ගොඩනැගෙන්නේ නැහැ. වංචාවකින් ආරම්භ වන සම්බන්ධතාවයකට කොච්චර ලස්සන නමක් දුන්නත් එහි ආරම්භය තුල තිබුණු වේදනාව මකලා දාන්න බෑ. ඔබ මේ කතාව අහගෙන ඉන්නවනම් සමහර විට ඔබටත් කෙනෙකුගෙන් ලැබුණු තුවාලයක් ඇති. සමහර විට ඔබ විශ්වාස කළ කෙනෙක් ඔබව රවට්ටලා ඇති. සමහර විට අදටත් ඒ වේදනාව ඔබේ හිත ඇතුලේ තියෙනවා ඇති. ඒත් එක දෙයක් මතක තියාගන්න. ඔබට සිදුවුණු දේ ඔබව නිර්වචනය කරන්නේ නැහැ. ඔබ ඒ වේදනාවෙන් පස්සේ තෝරගන්නා මාර්ගයයි ඔබව නිර්වචනය කරන්නේ. ඔබ නැවත නැගිටින විදිහයි. ඔබ ඔබේ ජීවිතය නැවත ගොඩනගන විදිහයි. මගේ නම ගයනි. මේ මගේ කතාව. මම හැම දෙයක්ම නැති කරගත්තා කියලා හිතපු දවසක මම ඇත්තටම ලබාගත්තේ මගේම ජීවිතයයි. අද මම මෙතන ඉන්නවා. ශක්තිමත් සංසුන්න මගේ දුව එක්ක, මගේ අනාගතය එක්ක. ඒ නිසා ඔබත් යම් වේදනාවක් හරහා ගමන් කරනවා නම් මතක තියාගන්න. ඔබේ කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ. ඔබටත් අනිවාර්යෙන්ම නැවත නැගිටින්න පුළුවන්.